හැබැයි හොඳ මිනිහෙක් වුණාම මේ ලෝකේ පැතු නොපැතු බොහෝ දේ තමා වෙත ලබන්නට පුළුවන් වටිනාකම එනවා මිනිහෙකුට. එතෙන්ට දරුවෙක්ව නිර්මාණය කරන්න පුළුවන් නම් හොඳයි. ලොකු පුටු ඕනේ, ලොකු නිල ඕනේ, මහා ලොකු බලය ඕනේ, මහා ලොකු ධනයක් ගලාගෙන එන්න ඕනේ. මිනිහා හොඳ තැනක සත්පුරුෂයෙකු වුණා නම් ඒ මිනිහා නොපැතුවත් හොඳ පුටුවක තියෙනවා. දැන් බලන්නකෝ ඉහළ කාගම ගමේ එක්කෙකුටවත් මේ පුටුවේ ඉඳ ගන්න බැරි වුණානේ. මං ඇවිල්ලා ඉඳ ගන්නකම්. සේනපුර කාගම මං ඉහළ කාගම ඔබේ ගමේ මේ සිංහාසනේ ඉඳ ගන්න මට වරම් තිබුණා මිසක් ඉහළ කාගම මොකාටද තිබ්බේ? නෑ වරම්. එතෙන්ට එන්න වීරිය කෙරුවේ නෑ. උත්සාහ කළේ නෑ. පුණ්‍යවන්ත වුණේ නෑ. උපක්‍රමශීලී වුණේ නෑ. ඒ නිසාවෙන් අපට හිමි ලෝකය අපිට නැති වෙලා ගියා. ලැබෙන්න තියෙන වටිනාකම් නැති වෙලා ගියා. අපි ඔක්කොම පින්නතුනි උපතින් පින්වන්තයිනේ මනුස්ස ලෝකෙනේ ඉපදුනේ. ඒ උපම් පින්වන්ත මනුස්සකම අපි විසින්ම විනාශ කරලා දාලා සතෙක් වගේනේ දැන් ඉන්නේ. හොඳට බලන්නකෝ. අපි සතෙක් වගේ. මිනිහාට වෛර කරන, ගෑනිට වෛර කරන, අම්මයි අප්පච්චි දෙන්නට වෛර කරන, පූජකයන්ට වෛර කරන, දායකයන්ට වෛර කරන, පූජකයන්ට හොර කරන, දායකයන්ට හොර කරන, නීති විරෝධී වැඩ කරන, සමාජ විරෝධී වැඩ කරන, දරුවන්ට හිත් ඇවුල් ගෙන දෙන, බිය සංකා ගෙන දෙන, ඔවුන්ගේ අනාගතය විනාශ කරලා දාන විදියේ ක්‍රියාකාරකම් සිතුම් පැතුම් නම් අපි ගාව තියන්නේ පුතා. සත්ව ලෝකයේ සත්තුන්ටත් වඩා අපි පහළ වැටිලානේ. ඒ නිසා අවබෝධයෙන් ජීවිතය දැක දැන අඳුනාගෙන සත්පුරුෂ ගමනක් යන්න මේ දරුවන්ට ඉඩ දෙන්න. රන්වන් පාටයි සමනලයා රෝස මලේ පැණි බීලා ගියා. ආයෙත් ඒ විදේ සමනලයා මල්වල පැණි බොන්ට. මේ ලෝකේ ප්‍රාර්ථනාව ඒක වෙන්න ඕන. මිනිහෙක්ව දැකලා මේකා කවදාවත් දැහැට නොපෙනේවා කියලා ප්‍රාර්ථනා කරනවාට වඩා මට දැන් අද උදේ අර ආපු වෙලාවේ මං කිව්වේ එකෙක් මං දැක්කා කසිප්පු ගඳ ගහනවා මේකා දැහැට නොපෙනේවා කියලානේ ප්‍රාර්ථනාව මගේ. ආයෙත් පැණි බොන්න වරෙන් කියන්න පුළුවන්ද මේකට? ඒ ගඳ විඳින්න? සුවඳ තිබුණා නම්, නැවුම් බව තිබුණා නම්, ප්‍රීතිමත් බව තිබුණා නම් දකින්නකොට පෙනෙනකොට හරි වටිනවා. කසිප්පු බීලා ජීවිතේ විනාශ කරන වද හිංසා දෙන ගෞරවේ නැති කරලා දාන තාත්තාට වැඳපම් පුතේ කියලා කීවාට පුතා වඳින්න බැරි නම් මව්පියන්ට වැඳේ නැහැ කියලා ඒ දරුවාට බැන්නාට වැඩක් නැහැ. වඳින තැනට පූජනීය තැනට වන්දනීය තැනට පත් වෙලා නැහැ. ඒ දරුවන් ඊට පස්සේ විනාශ වෙනවා තමයි. ඒ නිසා පින් සිතින් කටු සහිත, ගැටලු සහිත, වේදනා සහිත, අරුබුද සහිත, ප්‍රශ්න සහිත මේ සමාජයේ ඇතුලේ අපි යන ගමන් මග උපක්‍රමශීලීව පරිස්සමෙන් ඒ වේදනා ගෙන දෙන අනතුරු සිදු කරනු ලබන සංකේත ලක්ෂණ දැක ඒ වාගෙන් බේරිලා නිර්මාණශීලී ගමනකින් පින්වත් ජීවිතයක් නිර්මාණය කරගන්න, බෝසත් ජීවිතයක් නිර්මාණය කරගන්න, පෝසත් ජීවිතයක් නිර්මාණය කරගන්න මහන්සි ගන්න.
ලයිට් බිල් වැඩි, වතුර බිල් වැඩි, කෑම ගාස්තු වැඩි, සියලුම පාරිභෝගික භාණ්ඩ ගණන් වැඩි. ඒ හින්දා ජීවත් වෙන්න අමාරුයි කියලා එක එකාට බැනම ඉන්නේ නැතුව ඒ සාපයෙන් අත මිදී පාපයෙන් අත මිදී අපට පුළුවන් දිරියෙන් අපේ ජීවිතය ගොඩ ගන්න මහන්සි ගත්තොත් පුළුවන්. මම පුතා මේ යල් කන්නේ ලක්ෂ 20ක් ගත්තා මගේ වත්තෙන්. වම්බටුයි, වට්ටක්කයි, මාළු මිරිසුයි, බුල්නෝස් මිරිසුයි, අමු මිරිසුයි හැදුවා මං කෑලි 5කට කඩලා. මං ලක්ෂ 20ක් ගත්තා. දෙහි ගස් ටිකෙන් ලක්ෂ 2කමාරක් ගත්තා. අඹ රිලව් කෑවේ නැත්තම් ලක්ෂ 10ක් විතර ගන්න තිබ්බා. මං ඒ ගමන කිව්වා පන්සලේ වත්ත දැකලා අමු මූකලාන අලියා බිත්තියට ඔළුව තියෙනකම් පේන්නේ නැහැ බොලව් මේකේ කැලේ. තොපටම වැවක් හදලා දීලා තියෙනවා ඉහ ඉද්දිරින්. අක්කර 30 40ක භූමියක් හදලා දීලා තියෙනවා. ලින් තියනවා 3ක්ද කොහෙද වත්තේ. බුදුහාඳුරෝ බලාගෙන ඉන්නවා උඩ ඉඳලා. ඒක පල්ලෙහාට වෙලා ඉඳගෙන හොල්මන් කරන්නේ නැතුව මේවා සරුසාර කළා නම් දායකයාට බරක් නැතුව, දායකයාට කරදරයක් නැතුව පන්සල නිර්මාණශීලීව කරගෙන යන්නට පුළුවන් නැවුම් පරිසරයක් තුල දුටුවම් පහදනා ආධ්‍යාත්මීයත්වයෙන් පුරවන්න පුළුවන් වපසරියක් නේ ඔය පෙර රජදරුවෝ හදලා දීලා තියෙන්නේ. ඒකෙන් පළ ප්‍රයෝජනයක් නොගෙන ඉහළ කාගම අප්පලා ඔක්කොම ඇහ කන පේන්නේ නැති ගමනක් නේ යන්නේ මේ. Taman සතු සම්පත් Tamanට වටිනාකමක් ඇතිව පරිහරණය කරන්න වෙහෙසෙන්නේ නැහැ. ඒ නිසා මේ හීන් දරුවන්ට හෙට දවස හදන්නට ආත්මාර්ථකාමී නොවුණු ලෞකික රාගික කෙලෙස් බර ලෝකයේ සැප යයි හිතාගෙන අනන්ත දුක් ගින්දර ළඟට ගන්නේ නැතුව ප්‍රදේශවාසී සත්පුරුෂ අම්මාවරු තාත්තාවරු උපාසක උපාසිකාවෝ එවැගේම විද්‍යාලීය ප්‍රධාන ගුරු පියාණන් වහන්සේ ඇතුළු ගුරුමව්වරු පියවරු තමන් කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් සත්පුරුෂ සමාජයකට කරන මෙහෙවරක් ලෙස සලකා සේවය කරමින් සේවයට ලබා දෙන වැටුපෙන් ජීවත් වෙනවා හැර රස්සාව මත පිහිටලා පඩිය මත පිහිටලාම මං අර පෙර කී වාසේ තමන්ගේ දරුවන් හොඳයයි සම්මත ඉස්කෝලවලට දාලා මේකට ඇවිල්ලා දවසේ කාලේ මරලා පඩිය අරගෙන කෑවොත් පුතා උඹ ඉවරයි.